ඊළඟට තවත් සුවිශේෂී වූ සම්මානයක් සූදානම් කොට තිබෙනවා. මෙහෙමයි ඒ සම්මානය ලබා දෙන්නේ. දේශීය නර්තන කලාවට නව තාක්ෂණය මුසු කරමින් AI තාක්ෂණය ඔස්සේ සාන්ති කර්ම උපත් කතා නිර්මාණය කරමින් විද්‍යාර්ථීන් හට ඉතා ආකර්ශනීය ඉගැන්වීම් කලාවක් හඳුන්වා දීම වෙනුවෙන් සිඩ්වා ගෞරව සම්මාන ලබා ගන්නේ කවුරුද? Yes, it's Mrs. Anusha Silva from Aryavasa College, Beruwa. Please come forward, madam. ආරාධනා කරනවා. ඔබට බලන්න පුළුවන් පසුපසින් නිර්මාණය කරපු වීඩියෝ කීපයක්. බලපෑමින්ද ලක්බිමට පැමිණීමට ඉඩ නොදී නිරපනු ලැබුවා. මෙසේ සත්පොලකින් ප්‍රතික්ෂේප වූ දෙවොල් කුමාරවරු සද්දෙනා අවසානයේ සීනිගම් තොටින් ලංකාවට පැමිණීමට උත්සාහ කළා. ඒ බව දැනගත් සීනිගමට අනසක පැතුරු පත්තිනි දේවිය ඔවුන්ගේ පැමිණීමට විරුද්ධ වුණා. දකිමින් සොඳ කොට සීනිගමේ පාතැබුමට සැර සුනියේතනේ. අතින්ම හරිම සතුටුයි. අපි ආරාධනා කරනවා ඔබට. හරිම සතුටුයි. මොකද අපි ශ්‍රී ලාංකේය නර්තන කලාව ඉදිරියට රැගෙන යන්නට ආරක්ෂා කරගන්නට අපේ ඉතිහාසය සංස්කෘතිය රැක ගන්නට ඇය මේ දරන උත්සාහය. එසේම අපි කැමති ඔබගෙන් අසා දැනගන්නට කොහොමද මෙහෙම අදහසක් හිතට ආවේ? ඇත්තටම කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් ගොඩාක් දේවල් දැකලා තියෙනවා. කෘත්‍රිම බුද්ධිය අවභාවිතා කරන අවස්ථා මං හිතුවා මේක ධනාත්මක විදියට හිතලා අපේ දරු දැරියන්ට අධ්‍යාපන ශාස්ත්‍රයට විද්‍යාර්ථීන්ට ගුරුවරුන්ට පහසුවක් වෙන විදියට කෘත්‍රිම බුද්ධිය භාවිතා කරලා නර්තන කලාවට අවශ්‍ය පසුබිම අවශ්‍ය දේවල් සකස් කරන්න පුළුවන් කියලා. ඉතින් සෑහෙන වියදමකුත් යනවා. ඒ වුණත් ඉතාමත් සතුටුයි. ගොඩාක් අය මේ පාඩම් අරගෙන තමන්ගේ දරුවන්ට උගන්වනවා, ඉගෙන ගන්නවා. ඉතින් හරිම සතුටුයි මේ කාර්ය කරන්න ලැබීම ගැන. Thank you very much. මට තව පුංචි කාරණයක් අහන්න. ඒතකොට දැන් මෙච්චර දෙයක් ගෙදරට වෙලා කරනකොට මේ වගේ විශාල ජනකායක් ඉස්සරහා මේ වගේ ආයතනයකින් ඇගීමක් ලැබෙයි කියලා නිකමට හිතුණද මුලින්? ඇත්තටම එහෙම ඇගීම් නම් ගොඩාක් දුරට ලැබෙනවා අඩුයි. හිත සන්තෝෂ වීම සඳහා තමයි මම මේක පටන් ගත්තේ. නමුත් හිත සන්තෝෂ වීම සඳහා කරපු දෙයට යම්කිසි ඇගීමක් ලැබුණා කියන්නේ හිත හොඳ කෙනෙක්ගෙන් කියන එක මට සතුටින් ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් ගොඩක් තැන්වල ඉතින් සමාජයේ මේ වගේ කිරීම කරනවා අඩුයිනේ. ඉතින් ඒ ඇගේ කිරීම වෙනුවෙන් මේ ඇකඩමියකටත් මංචනායක සර්ටත් මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. තව තවත් මාව ධෛර්යමත් කරා කියලා මට හිතෙනවා. බොහොම ස්තුතියි.